දුන්නා. ඊට පස්සේ කොහොම හරි ආයේ A levels ලං කරලා මට අසනීප තත්ත්වයේ ඒ විදිහටම වගේ ආවා. ඉතින් මේ ඊට පස්සේ කොහොම හරි ඒත් ඇත්තටම එක්සෑම් එක අතහැරලා තිබුණා. කරන්නේ නෑම කියන තැන තමයි හිටියේ. يعني ගෙදර ඒ වෙලෙදි තිබිච්ච ඒ ඩවුන් වෙලා ආයේ ගොඩ ගන්න අමාරු තැනක තමයි හිටියේ. හැබැයි කොහොම හරි තාත්තගේ වචනයක් තමයි ඔක වෙනස් කරේ. يعني තාත්තා කිව්වා ඒ වචනේ මට අමතක වෙන්නේ නැහැ කවදාවත්. කිව්වා මට උඹ ගැන විශ්වාසයක් තියෙන විශ්වාසයවත් උඹට උඹ ගැන නැත්නම් උඹ දුක්ඛයන් කිය. ඒක තමයි වෙනසක් කරේ. ඔය දාපු රිසල්ට් එකට ප්‍රධාන හේතුව අන්තිම මාසේ. ඔය අන්තිම මාසෙ තුල මම මතක විදිහට මට මතක විදිහට පාස් පේපර්ස් මොඩල් පේපර්ස් ඇතුළු පේපර් 100කට වඩා මම කරා. එක මාසෙකට. කියන්නේ මාසෙකින් ඒ වගේ ගේමක් මම හිතන්නේ කවුරුත් ගහලා නැති කියලා. පේපර් 100ක් කරන්නේ කොහොමත් කරන්නේ නැහැ. කියන්නේ හැමදාම ඔය දවස් 30ට දවසට පේපර්ස් 3කට වඩා කරා. ඊට පස්සේ තමයි කොහොමද ඔය ලෙවල් එකට ආවේ. ඒ ලෙවල් කරද්දිත් මම කොවිඩ් පටන් ගත්ත කාලෙම අපේ ඉස්කෝලේ කට්ටියට කුප්පි කරලා හොම්වර්ක් කරගෙන ගියා ඉතින්. මම ඒකයි කියන්නේ. ඒ කාලේ තමයි යාළුවන්ට ඉගෙනනවා. ඒ කාලෙත් ඉගෙනනවා. ඒ කාලේ තමයි පටන් ගත්තේ ඔය ගන්න නැටි. ඒකම කරේ නෑ මම. දැන් මෙතන